මේ තියෙන්නේ මැනේජර් ලොක්කා software එකේ dashboard එක. මේක මම කියාගෙන ගියොත් මේකේ පෙන්නනවා ට්‍රයල් එක ඇක්ටිව් කරපු එකකින් ට්‍රයල් එකේ දවස් ගාන තියෙන ඕඩර්ස් ගාන ලිමිට් එක. ඊට පස්සේ dashboard orders page එක, customer page එක, expenses වියදම්, inventory page එක, reports page එක. ඊට පස්සේ මෙතන පෙන්නනවා add order එකක් තියෙනවා, bulk upload තියෙනවා, add samples තියෙනවා. යට තියෙනවා මේක ක්ලික් කරන්න පුළුවන්. ඊට පස්සේ ඒක තමයි setting වලට එහෙම යන විස්තර ටික තියෙන්නේ. මේ පැත්තෙන් ගත්තොත් search bar එක තියෙනවා. මේකේ orders number එකක් නමක් මොකක්ද search කරලා බලන්න පුළුවන්. orders තියෙනවනේ. ඊට පස්සේ මෙතන පෙන්නනවා මේ යන මාසේ. ඒ යන මාසේ ඒවා තමයි මෙතන විස්තර පෙන්නන්නේ. මෙතන all දුන්නොත් එහෙම මේ කලින් මාසත් එක සේරම මාස ටික පෙන්නනවා. මෙතන ගිහිල්ලා ඔයාට ඕන මාසයක් සිලෙක්ට් කරලා දෙන්නත් පුළුවන්. මේ තියෙන refresh button එක. මේක bell icon එකක් තියෙනවා. මේ bell icon එකෙන් අර reschedule වෙන ඒවා එහෙම ඊට පස්සේ මොනවාරි schedule දාපු orders එහෙම date ළඟ වෙනවනේ notification එකකට පෙන්නනවා. ඊට පස්සේ මෙතන pending dispatch එකේ මෙතන තියෙනවා pending dispatch. ඒකේ පෙන්නන්නේ ඔයාගේ ඒ කියන්නේ dispatch යවන්න තියෙන orders. මෙතන ඒ යවන්න තියෙන orders වල cost එකක් තියෙනවා මෙතන. ඒවා COD amount එක මෙතන පෙන්නනවා. awaiting payment කියන්නේ ඔයා යවපු orders වල ඔයාට එන්න තියෙන සල්ලි. ඒ කියන්නේ dispatch කරපු ඒවාට එන්න තියෙන ගාණ. කීයක් එන්න තියෙනවද කියලා ඒ orders කීයක් කියවද කියලා මෙතන පෙන්නනවා. ඊට පස්සේ මේ පැත්තේ පෙන්නනවා total revenue මුළු ආදායම එන්න තියෙන ගාණ ආයෙ මෙතන පෙන්නනවා. net profit එක කියන්නේ සුද්ධ ලාභය පෙන්නනවා. සුද්ධ ලාභය මෙතන total profit එක මුළු ලාභය එයින් වියදම් තියෙනවා මෙතන වියදම මුළු ලාභයෙන් වියදම අඩු වෙලා තමයි සුද්ධ ලාභය හැදෙන්නේ. upcoming profit එක මෙතන පෙන්නනවා. ඒ කියන්නේ එන්න තියෙන ලාභය යවපු orders වල එන්න තියෙන profit එක. ඊට පස්සේ මෙතන වියදම් වල මුළු වියදම ඊට පස්සේ මේ ඔයා ප්‍රොඩක්ට් වලට කීයක් cost වෙලා තියෙනවද ඊට පස්සේ අඩ expenses ඔයා මොනවාරි තව වෙන මොනවට හරි වියදම් ඇඩ් කරලා තියෙනවා නම් ඒක මෙතන වෙන සාමාන්‍ය හිතන්න බිල්ඩින් රෙන්ට් එකකට වගේ දුන්නා කියලා ලයිට් බිල් එක එහෙම දැන් මේ මොකක් හරි බිස්නස් එකක් කරනවා නම් ඒකේ මොනවාරි වෙනම cost යනවනේ ඒවා මෙතනින් ඇඩ් කරනවා. ඒ expenses page එකෙන් ඇඩ් කරන ඒවා මෙතෙන්ට ඇඩ් වෙනවා. ඊට පස්සේ මෙතන orders count එක පෙන්නනවා. මේ orders නැති නිසා පෙන්නන්නේ නැහැ මෙහෙම පෙන්නන්නේ. pending dispatch එක යවන්න තියෙන ඒවා deliver which schedule ඒ වගේ මේ dispatch return මේ order count එක පෙන්නනවා. මෙතන පෙන්නනවා average delivery time එක පෙන්නනවා. මෙතන පෙන්නනවා return rate එක 100ට කීයද කියලා. මේකේ තව ඊට පස්සේ view all දෙන්නත් පුළුවන්. ඒකේ තව විස්තර ටිකක් මේකට වඩා තව විස්තර වැඩිපුර ටිකක් බලා ගන්න පුළුවන්. යවපු orders කොහොමද bank deposit කරපුවා COD කීයද ඒ විස්තර ටිකක් තියෙනවා. ඊට පස්සේ මෙතන පල්ලේ තියෙනවා yearly profit ඒ කියන්නේ දැන් අවුරුද්දකම ප්‍රොෆිට් එක කොහමද දැන් හිතන්නකෝ මේ අවුරුද්දෙන් ප්‍රොෆිට් එක මෙතන බැලුවා කියලා ජනවාරි කීයද ෆෙබ්‍රුවාරි කීයද මේ බාර් පේනවා කියන්නේ chart එකක් best performance කියන ඔයාගේ product වලින් වැඩිපුරම sell වෙලා තියෙන product එක මෙතන පෙන්නනවා monthly profit and loss එක මෙතනින් බලා ගන්න පුළුවන් ඊට පස්සේ ඔයාගේ වැඩියෙන්ම විකිනලා තියෙන district එකේ මොකක්ද කියලා මෙතන පෙන්නනවා district ටික මෙතන නගර වැඩියෙන්ම විකිනලා තියෙන නගර ටික මෙතනින් පෙන්නනවා මේක තමයි dashboard එක sample view එක මේකේ idea ගන්න පුළුවන් dashboard එක කොහොමද වෙන්නේ කියලා